යාළුවනේ අද මම ඔයාලට ඕගන් එකකින් දකුණු අතේ ඇඟිලි පහෙන් ස්වර වාදනය කරන ආකාරය සරලවම කියලා දෙන්නම්. අපි මුලින්ම බලමු ස්වර හඳුනා ගන්නා ආකාරය. ඕගනයක වාදනය කරන කොටස දෙස බලන්න. එහි සුදු පාටින් හා කළු පාටින් යතුරු පිහිටලා තිබෙනවා නේද? මේවායින් කළු යතුරු පිහිට ඇති රටාව 2 හා 3 ගොඩවල් වශයෙන් තිබෙනවා ඔයාලට පේනවා නේද? මේ කළු යතුරු 2 ගොඩකට මුලින් තියෙන සුදු යතුර සා ස්වරයේ යෙදෙන යතුරයි. සා ස්වරයට පළමු ඇඟිල්ල තබන්න. මේ ආකාරයට සා ස්වරය 4 වරක් වාදනය කරන්න. සා ස්වරය මත පළමු ඇඟිල්ල තබා 2 3 4 5 ඇඟිලි පිළිවෙලින් සුදු යතුරු මත රඳවන්න. එවිට පළවෙනි ඇඟිල්ලට සා, දෙවෙනි ඇඟිල්ලට රී, තුන්වෙනි ඇඟිල්ලට ගා, හතරවෙනි ඇඟිල්ලට මා, පස්වෙනි ඇඟිල්ලට පා යන ස්වර 5 පිළිවෙලින් තියෙනවා. අපි මේ ස්වර 5 එක ස්වරයක් 4 වතාව බැගින් ඇඟිලි පහෙන් වාදනය කර බලමු. එම ස්වර කාණ්ඩය පස්වන ඇඟිල්ලේ සිට පළමු ඇඟිල්ල දක්වා පිළිවෙලින් වාදනය කරමු. මෙම අභ්‍යාසය 1 සිට 5ටත් 5 සිට 1ටත් පිළිවෙලින් නැවත නැවත වාදනය කිරීම මගින් ස්වර 5 හඳුනාගෙන මතක තබා ගැනීමට පුළුවන් වේ.